හලෝ මගේ චූටි පැටාව ටික කොහොමද? කාලෙකින් තමයි ඇත්තටම මම ව්ලොග් එකක් ගෙනාවේ. අද වෙන්නේ කේ ෆුඩ් ව්ලොග් එකක්. ඇත්තටම මට මුල් ටික නම් මම රාමෙන් එක තෝරගන්න විදිහ ඒ ටික නම් ඇත්තටම මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම ඒකට සෝරි. ඇත්තටම අපි යනකොට ටිකක් සෙනග ගියා. ඒ නිසා මගේ යාළුවයි අපි දෙන තෝරගත්තු රාමෙන් දෙකක් තෝරගෙන මේ හදාගන්න තැන ඉඳන් තමයි ඇත්තටම මට වීඩියෝ කරන්න පුළුවන් වුණේ. අපි දෙන්නම ගත්තේ චීස් රාමෙන් දෙකක්. මගේ එක නම් ස්පයිසි, යාළුවගේ එක නම් ස්පයිසි නැති රාමෙන් එකක් තමයි ගත්තේ. ඇත්තටම ඒ ටික නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. කමක් නෑ, කොහොම හරි අපි මෙතන ඉඳන් බලමු. මේ තියෙන්නේ අපි රාමෙන් එක හදාගෙන මේ තැන ගැන කියනවා නම් ඇත්තටම ඔයාලට එන්න පුළුවන් හොරණාවට, මතුගමාවට, වගේම බුලත් සිංහල, ඊට පස්සේ කළුතර, අලුත්ගම, බේරුවල මේ හැමෝටම ඇත්තටම එන්න ළඟයි. ඇත්තටම මෙතන මේ ලොකේෂන් එක වෙන්නේ අගලවත්ත පාරේ ලීඩ්ස් එක තියෙනවා. ලීඩ්ස් ඉන්ටර්නැෂනල් ස්කූල් එක. අන්න එතන ඉස්සරහ තමයි මේ රාමෙන් කඩේ තියෙන්නේ. රාමෙන් ගොඩක් ಜಾති තිබ්බ. මට ඒව නම් ඇත්තටම වීඩියෝ කරන්න බැරි වුණා. ඔය විදිහට තමයි අපි දෙන්න ඉතින් රාමෙන් එක කන ගමන් එක චූටි වීඩියෝ කැරිත් කරලා කරන ගමන් තමයි අපි ඇත්තටම රාමෙන් එක කෑවේ. ඇත්තටම මේ නම් මට මේ භාගයක් වෙලා කාලා මගේ එක ස්පයිසි රාමෙන් එකක් නේ සැර වැඩි වෙලා වතුර බිව්වා. වතුර බීලා ආයි කියෝ ඉඳලා කනකොට මගේ රාමෙන් එක නිවිලා. මගේ යාළුවගේ දෙන්නගේම රාමෙන් නිවිලා. ඔය අපි දෙන්න මාරු කරගන්නවා රාමෙන් දෙක කොහොමද බලන්න. එතකොට දෙන්නගේම නිවිලා. එතකොට ඇත්තටම කන්න බෑ හරීම. ඒක කන්න බැරි රහක් ආවේ අපි දෙන්නටම. ඊට පස්සේ කොහොම හරි කටවල් දෙක තුනක් කාලා අන්තිමට අපි කන එක ඇත්තටම නැවැත්තුවා. මොකද කන්න පුළුවන් තරම් එහෙම අර රස්නේ පිට කන්න තියෙන තරම් අර රහක් නිවුණාට පස්සේ ඇත්තටම නැහැ. අපි දෙන්න කාලා ඉවරුණාට පස්සේ කරපු දේ තමයි ෂූට්. ෆොටෝ ෂූට් කරා. මෙතන ඇත්තටම අපි කාපු රාමෙන් කඩේ ආවට අපි කාලේ වෙනකොට නම් සෙනග ඇත්තටම ඉඳියේ නැහැ. අපි දෙන්න විතරයි ඉඳියේ. කැමති නම් ඔන්න ඔය ඇඳුනුත් අපිට පුළුවන් චේන්ජ් කරගෙන ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්න. එහෙනම් ළමයි අපි ආයි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. බයි.